ත්‍රස්තවාදීන්ට රටින් කොටසක් පාවා දීමට ක්‍රියා කළ විපක්ෂ නායකවරයාට රණවිරු ජයග්‍රහණ සැමරීමේ සදාචාරාත්මක අයිතියක් ඇද්දැයි දේශපාලන පක්ෂ නියෝජිතයෝ ප්‍රශ්න කරති. විරෝධාර රණවිරුවන් ත්‍රස්තවාදී බලකොටු එකිනෙක බිඳ හෙළන විට විපක්ෂ නායකවරයා එම ජයග්‍රහණ දිගින් දිගටම හැල්ලුවට ලක් කළේය. එවැනි නායකයෙකු දැන් දේශප්‍රේමීත්වයේ සල්පිලි පැළඳ සිටීම හාස්‍යයට කරුණකැයි දේශපාලන පක්ෂ නියෝජිතයෝ පෙන්වා දෙති. හදිසි නීතියට පක්ෂව ඡන්ද දෙන එක නවත්තපු වික්‍රමසිංහ මහත්තයා උන්වහන්සේ අර ඉන්නවා කෝට්ටේ ඉන්නවා පුඟුලෙක් අලිමංකඩ යනවා කියලා පාමංකඩ යන්නේ ඔබතුමාලා මේ කිලිනොච්චි යනවා කියලා මැදවත් යන්නේ ඒක හිතන් ඉන්නේ උන්වහන්සේ මීමුත්ත කෝට්ටේ ගිය විදියට තමයි හමුදාව කිලිනොච්චි යන්නේ කියලා පරංගියානේ උන්වහන්සේ මීමුත්තෝ පරංගියා කෝට්ටේ ගිය විදියට නෙමෙයි හමුදාව කිලිනොච්චි ගියේ ඒ විදියට මේ යුද්ධයට අවමන් අපහාස කළා. තොප්පිගම කියන්නේ විශාල වනක. යුද්ධ කරන්න ඕන ගොනෙකට පුළුවන්. ඕක තමයි වික්‍රමසිංහල රටට කිව්වේ. යුද්ධෙන් දිනන්න බෑ යුද්ධ කරන්න බෑ. අර මාතර ගඟේ ඉන්න කිඹුලිගේ පැටියට කියලා. මංගල සමරවීර මහත්තයාට කියලා. යුද හමුදාපතිතුමාව ගැලවීමේ හමුදාවටවත් හරියන්නේ නැහැ කියලා කියවපු වික්‍රමසිංහ මහත්තයා දැන් දිත්ත ධම්ම වේදනීය කර්මයට අනුව කියනවා යුද්ධ ජයග්‍රහණ හරියට හොඳයි ෂෝක් මරු ටොපේ ටොප් කියලා. උතුරේ අත්පත් කරගත් හමුදා ජයග්‍රහණ පිළිබඳව එක්සත් ජාතික පක්ෂය සිය ආචාර්ය සන්නද්ධ හමුදාවන් වෙත පිරිනමයි. සාදු සාදු. මෙච්චර කල් කිව්වේ මුන් කරේ නෑ. මෙච්චර කල් තප්පුලා මොකද? මේ සටන් ක්‍රම වැරදි කිව්වා. මේ උපාය වැරදි කිව්වා. මෙච්චර මැරුණයි කිව්වා. අච්චර කකුල් කරුණයි කිව්වා. මෙහෙම නෙවෙයි කිව්වා කරන්න තියෙන්නේ. එහෙම කියලා අද කියනවා ඊ타මත්ම හොඳින් අපි අධීක්ෂණය කළා තියෙනවා. ජනාධිපතිතුමා අගමැතිතුමා කැබිනට් මණ්ඩලය විසින් හමුදා මෙහෙයුම් අධීක්ෂණය කළ ආකාරයද අපේ පිළිගැනීමට දක්වන බව සඳහන් කරන්නෙමු. කැබිනට් එකටම ස්තුති කරනවා. ඒ කියන්නේ අපිටත් එක්ක. පක්ෂෙන් ආපු අපිටත් ස්තුති කරලා තියෙනවා. ඒ කියන්නේ ඇවිල්ලා මේ කරපු වැඩේට. නැත්නම් ඉතින් අපිට මේ කැබිනට් එකට ස්තුති කරන්න බෑනේ. ජනාධිපතිතුමා අගමැතිතුමා කැබිනට් මණ්ඩලය විසින් හමුදා මෙහෙයුම් අධීක්ෂණය කළ ආකාරයද අපේ පිළිගැනීමට දක්වන බව සඳහන් කරන්නෙමු. බොහොම හොඳයි. මම දැන් අගමැතිතුමාට එහාට විපක්ෂ නායකතුමාට කියනවා. දැන් තියෙන්නේ ඉතුරු ටිකයි. මේ 14 වෙනි ඡන්ද ප්‍රතිඵල එනකොට මේ UNP එකක් මේ පුත්තලම දිස්ත්‍රික්කේ නැති වෙනකොට වයඹ මධ්‍යම හොදලා යනකොට මේ තරම් UNP එක ලංකා ඉතිහාසයේ කවදාකවත් සෝදා පාලුන්නේ නැහැ. මොකද මිනිස්සු එක තැනකට එනවා මේ ජනාධිපතිතුමාත් එක්ක මේ ගමන යන්න.